ඉරානයට ගැහුවා විතරයි ලංකාවේ තෙල් පෝලිම. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? ඉරානය හෝමුස් සමුද්‍ර සංධිය වහයි කියලා ලෝකෙ මිනිස්සු බයයිනේ. ඉරානයයි එමීරයයි අතර තියෙන කිලෝමීටර් 33ක පුංචි මුහුදු කෑල්ල නෙමේ. ඉතින් මේක වැහුවොත් ලෝකෙ අනිත් රටවල් වලට මොකද වෙන්නේ? මැද පෙරදිග කියන්නේ ඉතින් ලෝකෙ වැඩියෙන්ම තෙල් නිෂ්පාදනය කරන කලාපෙනේ. ඉතින් ලෝකෙ තෙල් ප්‍රවාහණයෙන් 120ක් වෙන්න මෙන්න මේ පුංචි මුහුදු කෑල්ලෙන් ගාන කිව්වොත් එහෙම දවසට තෙල් බැරල් මිලියන 17ක්. ගල්ෆ් කලාපේ රටවල් 8ක තෙල්. ඒ කියන්නේ ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, සෞදිය, එමීරය මේ ඔක්කොගෙම තෙල් යන්නේ මෙතන ඉන්නේ. එසේ මෙසේ ගානක් නෙවෙයි. ඉතින් මේ රටවල් වල නිෂ්පාදනය කරන තෙල් වලින් 90%ක්ම යන්නේ මෙතනින්. ලෝකෙට ලොකු බලපෑමක් කරන්න පුළුවන් මේ පුංචි මුහුදු කෑල්ලේ අයිතිය තියෙන ඉරානටනේ. ඉතින් ඉරානයේ මේක වහලා දැම්මොත් එimhe ලොකුම බලපෑම ඉස්සලම වෙන්නේ ඉන්දියාවට. ඉන්දියාව ඒගොල්ලන්ට ඕන තෙල් වලින් 85%ක්ම ගේන්නේ පිට රටවල් වලින්. ඒකෙනුත් 60%ක්ම ඉන්නේ මෙතන ඉන්නේ. ඉතින් ඉන්දියාවට මේ මැද පෙරදිග කලාපෙන් එන තෙල් 100ට එක දවසකින් නැති වුණොත් එimhe තෙල් මිල ආසුතර නගිනවා. තෙල් මිල වැඩි වීම ඉතින් ඉස්සෙල්ලාම බලපාන්නේ මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතේටනේ. ඉතින් හැම දෙයකම මිල වැඩි වෙනවා. කර්මාන්ත ශාලාව ඇහිලා මිනිසුන්ට රස්සාත් නැති වෙන්න පුළුවන්. ඒ දේවල් ඉතින් අන්තිමට බලපාන්නේ රටේ ආර්ථිකයට. ඊළඟට මේකෙන් වැඩිම බලපෑමක් වෙන්නේ චීනයට. චීනය තමයි මේ ලෝකේ ලොකුම තෙල් ආනයනකරුවා. දවසකට තෙල් බැරල් මිලියන 10ක් චීනට එනවනේ. ඉතින් චීනට එන මේ තෙල් වලින් 140ක් වෙන්නේ ගල්ෆ් කලාපෙන්. රුසියාවෙනුයි මධ්‍යම ආසියාවෙනුයි චීන තෙල් ගත්තත් ඒකෙන් 120ක්වත් අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේ කිලෝමීටර් 33 පුංචි මුහුදු කෑල්ල වැහුවොත් එimhe චීන ආර්ථිකයටත් ලොකු බලපෑමක් වෙනවා. චීනට එහෙම වෙනවා කියන්නේ මුළු ලෝකෙටම මේක බලපානවා. ඒ හින්දාද මන්ද අපේ කට්ටියත් යන්නේ තෙල් පෝලිමට. ඊළඟ ප්‍රශ්නේ නම් එන්නේ ජපානෙට. ජපානෙත් ඉතින් Tamanට ඕන තෙල් වලින් 90%ක්ම ගේන්නේ පිට රටවල් වලින්. ඒකෙන් 75%ක් වෙන්නේ මේ මැද පෙරදිගින්නේ. ඉතින් මේ ප්‍රශ්නේ තෙල් ගන්න රටවල් වලට විතරක් නෙවෙයි තෙල් විකුණන අයටත් බලපානවනේ. සෞදි අරාබිය තමන්ගේ තෙල් වලින් 80%ක් 90ක් යවන්නේ මේ පාරේ. ඊතර 110 තමයි ඉතින් මෙන්න මේ විදිහට යුරෝපෙට යන්නේ. සෞදි අරාබියේ ලොකුම ආදායම තෙල්නේ. ඉතින් තෙල් විකුණලා සල්ලි වෙන සෞදි අරාබියාවට මේක වෙවුවොත් එimhe ඒගොල්ලන්ගේ ආර්ථිකයට ලොකු ප්‍රශ්නයක්. අවුරුද්දකට ඩොලර් බිලියන 200ක විතර තෙල් විකුණන සෞදි අරාබියාවට මේක දරා ගන්න බැරුව යුද්ධයකට ගියොත් එහෙම දෙයක් වුණොත් ඉතින් මේ කලාපෙට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න. ඊළඟට පාකිස්තානේ ඒගොල්ලන්ගේ තෙල් අවශ්‍යතාවයෙන් 90%ක් එන්නේ මේ පාරෙන්නේ. ඒ කියන්නේ රටේ බලශක්තිය අවශ්‍යතාවයෙන් 127ක් එන්නේ මෙතනින්. ඉතින් පාකිස්තානෙටත් මේ වැඩේ දරුණුවටම බලපෑවත් පාකිස්තානේ ඉරානය කියන්නේ බෝඩරේ. බෝඩර් හරහා ඉතින් කොච්චර නීති විරෝධී වැඩ වෙනවද? පාකිස්තානෙට ඕන ඩීසල් වලින් 35%ක්ම බෝඩරේ හරහා නීති විරෝධී වෙනවා කියනවනේ. අනේ අපිටත් තිබ්බනම් එහෙම බෝඩරයක් නේ. ඉතින් ඔය මුහුද වැහුවා කියලා පාකිස්තානෙට නම් එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නීති විරෝධීව හරි නීති අනුකූල හරි ගොඩ බිමෙන් තෙල් ටික ගෙන්න ගයි. ඊළඟට බලමුකෝ එමීරය. මේගොල්ලොත් ඉතින් මේගොල්ලන්ගේ නිෂ්පාදනයේ 72%ක්ම යවන්නේ මේ පාරේ. හැබැයි ඉතින් එමීරය කියන්නේ මොලේ කල්පනා කරලා වැඩ කරන රටක්. ඒගොල්ලන්ට තියෙනවා අබුඩාබි ඉඳලා ෆුජරා දක්වා පයිප්ලයින් එකක් තෙල් අරන් යන්න. ෆුජරා නගරය මූණලා තියෙන්නේ ඉන්දියන් සාගරයට. ඉතින් ඔක වැහුවා කියලා මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මෙතනින් තෙල් ටික යවා ගන්න පුළුවන්. පේනවනේ ඉතින් නායකයෝ මොලේ කල්පනා කරලා කරන වැඩ. නැගෙනහිර පැත්තට විතරක් නෙවෙයි ඉතින් බටහිර යුරෝපෙට තෙල් යන්නේත් මේ පාරේ. මේ රටවල් වල තෙල් අවශ්‍යතාවයෙන් 110ක් විතර එන්නේත් මැද පෙරදිගින්නේ.